එක සාමුවෙල් 3:19ත් මා ඔබ සමග කතා කරන්නට මගේ හිත තුළ ලොකු ආසාවක් ඇති වුණා. ඒකට දෙවියන් වහන්සේ මාව පෙළඹුවා කියලා මම විශ්වාස කරනවා. එහි 19 වෙනි පදේ මෙහෙම කියනවා සාමුවෙල් වැඩුණේය. සමිඳුන් වහන්සේ ඔහු සමග සිට ඔහු කී හැම දෙයක්ම එකක්වත් නෑර ඉෂ්ට කරසේක. දැන් මම මේ වාක්‍ය කියවනකොට මට පුදුම හිතුණා මේ සාමුවෙල් කියන මේ කුඩා දරුවා දිවසිවරයෙක් ලෙස කුඩා කල මාලේපේ ලබා දෙවියන් වහන්සේ සමග ගමන් කළා. දෙවියන් වහන්සේත් මේ දරුවා සමග තමන් වහන්සේගේ මහිමේ තැබුවා. ඔහු සමග සිටියා කියලා කියනවා. ඒක දෙවියන් වහන්සේගේ වැඩ සිටීම උතුම්. හැබැයි මේ පුදුම දෙය කියන්නේ මේ සාමුවෙල් කියන දිවසිවරයා කුඩා කල පටන් තමා කියපු හැම දෙයක්ම ඔහු කිව්ව සෑම දෙයක්ම එකක්වත් නෑර දෙවියන් වහන්සේක ඉෂ්ට කරා කියලා කියනවා. දැන් මට මෙතෙන්දී හිතුණ පුදුම දෙයක්. ඒ කියන්නේ සාමුවෙල් කියන දිවසිවරයා තමන්ගේ කටින් යමක් කියන්න පෙළඹුණා නම් ඔහු කිව්ව හැම දෙයක්ම දෙවියන් වහන්සේ විසින් පොළඹන ලද දේවල් වීම තමයි ඒකට විශේෂ. අපි මේ ඔය කටට එන පළියට කියන හැම දෙයක්ම ඉෂ්ට කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. නමුත් සාමුවෙල් කියපු හැම දෙයක්ම ඉෂ්ට කරා කිව්වහම ඒයින් අදහස් වෙන්නේ එතුමා මිනිස්යන්ට යමක් කීවා නම් මිනිස්යාගේ ජීවිතේ රට රාජ්‍යයන් වල සිදුවෙන දේවල් ඒවා සියල්ල කිව්වේ දෙවිතුන්ට ප්‍රියමනාප දෙවිතුන් කැමති දේ පමණයි. උන්වහන්සේ විසින් එළිදරව් කරපු දේ පමණයි කිව්වේ. එහෙම නැතුව හිතට එන හැම දෙයක්ම කියලා ඒක ඉෂ්ට වුණා කියනවා නෙවෙයි. ඒ නිසා ප්‍රිය දරුවනේ ඔබ කියපු දේ ඔබට දැනුණු දේ ඉෂ්ට වෙන්න නම් අපි කොච්චර දෙවියන් වහන්සේ කැමති දේ දැන අඳුනාගෙන ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුද? එවිට ඔබ මා කියන දේ උන්වහන්සේ ඉෂ්ට කරයි. උන්වහන්සේ කියන දේ අපි කරමු. එවිට අපි කියන දේ උන්වහන්සේ ඉෂ්ට කරා. ඔබට මේ අත්දැකීම ලැබේවා. දෙවියන් වහන්සේ ඔබ සමග සිටසේක්වා. ඔබට ජේසුස්